අමාවක සඳේවී බැතිබර දායකත්වය කලාභූෂණ WM ආරියරත්න චෛත්‍ය හා බුද්ධ ප්‍රතිමා ඇතුළු විහාරාංග නිර්මාණකරණය ප්‍රමුඛයෝ ආරියරත්න ආර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 64 දොඹවැල මහවැල මාතරේ. වාහනයක් පාවිච්චි කරන ඔබ දැනගත යුතුම තැන ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. සියලුම වාහන සර්විස් කිරීම, අලුත් වැඩියාව හා නඩත්තුව, ජපාන් හයිබ්‍රිඩ් වාහන අමතර කොටස් ගෙන්වන්නු හා බෙදා හරින්නු. ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. අපි හිතනවට වඩා මේ සංසාරය හරි ගැඹුරුයි බා. උඹ තිරිසනේ, මම මනුස්සයි. බැලුවාම රූප දෙකක්. ඒත් අපි දෙන්නම මැරෙමු. උඹ බඩගින්නට තනකොළ කනවා. මම බත් කනවා. ලොකු වෙනසක් නෑ බා. අපි දෙන්නම මේ සසරේ අනාතේ. රොයිතයෝ ඒ රොයිත ප්‍රභූ මහත්තයා, ඇයි මහත්තයා? මම මේ සතාට තනකොළ කවනවා. තන්නකොළ බැයිනම් උඹ වාහරි කවාගනින්. කවටයාමනි හාමුදුරුවෝ ඊට වඩිනවා සමිති ශාලාවට. පුළුවන් නම් වරින් වැද්ද කවද්ද බණ හැවේ නේද බං? කාලා කන්නේ 70. උඹ ඕවා ගණන් ගන්න එපා. ගමේ මිනිස්සු කියන්නේ උඹයි මමයි දෙන්නම එකයි කියලා. මොකා ඉහළ පහළ ගියත් පොළොවට පස් වෙනවා බං. අපිට ඒ වගේ වැඩක් නෑ රත්තියෝ. උඹත් තනකොළ කකාම ඉන්නේ නැතුව මේ විකාර කාමුක සසරේ යන මගට එන විදිහක් ගැන කල්පනා කරපන්. මන් ටිකක් නිදාගන්ට යනවා. උඹත් පරිස්සමට හිටපන්.
වැරදුනා මඟ වැරදුනා ලෝතුරා බුදු හිමියනේ කළුවරයි සිත කළුවරයි පින් පොතක් නැතුවා තැනක් නැතුවා උඩමළුව පෙනෙනා සිතක් නැතුවා නවතින්න සිතෙනා කළ පවක් එනවා එනවා කල පවක් එනවා පාපයක් එනවා කවටයාමනි හාමුදුරුව හෙට වඩනවා සමිති ශාලාවට. පුළුවන් නම් වරින් වැද්ද කවද්ද බණ හැවේ. නේද බං? කාලා කන්නේ හැත්ත. උඹත් තනකොළ කකාම ඉන්න ඇතුව මේ විකාර කාමුක සසර යන මගට එන විදිහක් ගැන කල්පනා කර. ගනින් ඉතා ගනින් මට එපා. ඉඳකින් විතර අතර දෙන්දේ කටදාගන්න පිනක් නෑනෙ තොට මෝඩයා වැස්සියක් බදාන ඔහේ ඉන්නවා. අපරාධි උඹ මනුස්සෙක්කුණේ. අර වැස්සිගේ මිනිහා වෙන්න තිබුණේ. මොකද උඹට වෙලා තියෙන්නේ? මොකා හරි මගේ සතා අරගෙන ගිහිල්ලා. හොඳ වැඩේ තොට. වැස්සියෙක් මත්තෙන් මැරෙන්න හදනවට. අඩේ තොට හිතෙන්නෙම නැද්ද? මේ ගේ අතුලේ මාව දිගිල්ලන්ට මෝඩයා
මේ අද කවටවනි පන්සලේ හාමුදුරුවරණ සමිති ශාලාවට වරෙන් යන්න මාත් එක්ක බණ අහන්න. වැද්ද කවද්ද බණ ඇවේ නේද බා කාලා කන්න නෑ බැතිබර දායකත්වය කලාභූෂණ WM ආරියරත්න චෛත්‍ය හා බුද්ධ ප්‍රතිමා ඇතුළු විහාරාංග නිර්මාණ කරන ප්‍රමුඛයෝ ආරියරත්න ආර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 64 දොඹවැල මහවැල මාතරේ. වාහනයක් පාවිච්චි කරන ඔබ දැනගත යුතුම තැන ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. සියලුම වාහන සර්විස් කිරීම, අලුත් වැඩියාව හා නඩත්තුව, ජපාන් හයිබ්‍රිඩ් වාහන අමතර කොටස්, ගෙන්වන්නු හා බෙදා හරින්නු. ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. අමාවක සඳේවී උඹ බඩගින්නට තනකොළ කන මම බත් කන ලොකු වෙනසක් නෑ බා. අපි දෙන්නම මේ සසරේ අනාතය. රෝහිත මොකද උතරුවමින්දි සසරින් යන මග වටහා ගන්න පුළුවන්කම තියාගෙන කොහොම ඉන්න එකේ තේරුමක් නෑ නේද? ආංගර මිහරක කඹිත්තර රින්න නොආන්දුරනෝ තොට පිස්සු දෙකෝ කොම ගන්නට අහන කඳයකුත් තරගෙන ආමුතුරළඟට යන්නේ ගිහින්ද ඕන රෝකෙලියට හරකා කුමාරුපාසක ආමුතුරනේ ඔය රෝහිත ගතේ තින කඹේ අරන් පැත්තකින් තිබ්බන
නිර්වාණාබෝධන වැඩී. කුමාරුපාසද අපේ හාමුදුරුවනේ මේ මනුස්්‍යයාට හරියට දවස් ගානකින් කෑමක් ලැබිල නෑ. කෑමිතුරලා තියද. ඔබවන්සේ වලඳලා ඉතුරුව තියෙන අපේ හාමුදුරුවනේ. ඒ කෑමටික මෙතැන්ට ගෙනත් දෙමුකෝ මේ ඇත්තට කණ්ඩ. රෝහිත සතාව හොයාගණ්ඩ බැරිවුණ අනේද. එහෙමයි ඒක ඔහුගේ කරුණේ හාමුදුරුවනි. ඒකව හොයාගන්න අයමහන්සිල වැඩක් නෑ. මෙලාකටත් ඒකව මස් කරලත් ඇති. දැන් ඉතින් ඔහොම ඉඳගෙන කමුකොරෝහිත මෙයාට අතහෝදන්ට භාජනයක් ඇද්ද. අවට යමනි හාමුදුරුව ඒට වටිනවා සමිතිශාලාවට පුළුවන්න වරින් වැද්ද කවද්ද බණ හැවේ නේද බා කාල කන්නේ නෑනෑට දැන් ඉතින් කල්පනා කරලා වැඩක් නෑනේ රෝහිත. ඒ වැස්සිගේ දැන් මසුත් නැතුව ඇති. මට ඒ ගැන දුකක්වත් බයක්වත් නෑ හාමුදුරුවනි. මං මේ සතාට කිව්වා කවුරු ඔය ශරීරය කපාගෙන කෑවත් සසරින් අයින්වෙන්ඩ හදාගත්ත හිත ක්‍රස්සගන්න එපා කියලා. එහෙනම් පින්වත් උපාසක හැමෝම ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා පුළුවන් තැන්වලින් වාඩි වෙමුකෝ. මෝහය බැදගෙන අම්බලමේ අදුරේ වැලලෙනවා අගක් මුලක් නැති මේ සසරේ අමාවක සඳේවී රෝහිතයෝ රේනුකා මොකද මේ කරන්නේ? ඇත්ත කියපන්. රෝහිත ඉන්න තැන උඹ දන්නා නේද? මොන මගුලක් අහනද මන් දන්නේ. මාත් මේ ඒකමයි හොයන්නේ. බොරු කියන්න එපා බං. මේක මගේ සල්ලි වගේක් ගත්තා. ඒක ඉල්ල ගන්නයි මං ආවේ. මොකටද ඔකට හාමුදුරුවෝ කෑම දෙන්න කිව්වේ? යකෝ මන් දන්නවද? කෑම ටික ළඟට දෙන්නයි. අත හොදවන්නයි. ඒකට හරියට සත්කාර සම්මාන හාමුදුරුවෝ කෙනෙකුට වගේ. ඒව මන් දන්නේ. මට මගේ සල්ලි ටික ලැබුණොත් ඇති. ගමේ බොහෝ දෙනෙක් කලකිරලා මේ සිද්ධියට. පන්සලේ මහා උපාසකලා නේද? මොකෝකට ඔය තරම් වලිගි පාග ගන්න? මගෙන් කුණුවරපන් නැතුව ඵලයන් රේනුකා. මන් නම් අහලා තියෙන්නේ උපාසකලා කියන්නේ ඔය වගේ නැට්ටපාගම් දගලන අයට නෙමෙයි. උඹලා ඔහොම නම් උඹලාගේ පල්ලෙහාන් ඉන්නේ උන් ගැන මොන කතාවද බං? අනේ ඵලයන් බං. බැතිබර දායකත්වය කලාභූෂණ WM ආරියරත්න චෛත්‍ය හා බුද්ධ ප්‍රතිමා ඇතුළු විහාරාංග නිර්මාණ කරන ප්‍රමුඛයෝ ආරියරත්න ආර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 64 දොඹවැල මහවැල මාතරේ. වාහනයක් පාවිච්චි කරන ඔබ දැනගත යුතුම තැන ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. සියලුම වාහන සර්විස් කිරීම, අලුත් වැඩියාව හා නඩත්තුව, ජපාන් හයිබ්‍රිඩ් වාහන අමතර කොටස්, ගෙන්වන්නු හා බෙදා හරින්නු. ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල. අමාවක සඳේවී
අපිවත් එක එප්පක තේරුම් කර දෙමු මේ එනතන අපි මිනිස්සු මොනවද අපිට කියන්නේ නේද? ඒකට මේ අනිත් අයගේ උපත ප්‍රශ්න වෙනවා. අපි ගැන හම්බුපිට සාකච්ඡා කරනවා නේ ලතිනවා. මොහොම වෙනට මගෙනුත් අහන ඇයි මේවට ඉඩ දෙන්නේ කියලා. ඉතින් අපිට තනිකර මේවා කරන්න බෑනේ. අපි මේ ගැන අද හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා මීට පස්සෙවත් මේම දෙයක් නොවෙන්න අපි සාකච්ඡා කරගන්න. ඔව් අපි හේතුව මොකද්ද දන්නේ නැද්නේ. අපි හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. අපි ඒ ගැන අහලා බලමු. ඔක්කොම කතා කරලා මේ ගැන අපි තින්නකම අපි ඔක්කොම එක හදින් අපි මේ අදහස කියන්න ඕනේ. සුවපත්තියෙන් ඇයි හාමුදුරනේ අපට එන්න කිව්වේ? ඔය ඇත්තන්ට මං එන්න කිව්වේ එදාර රෝහිතට ඉතුරු දාන කණ්ඩ දුන්නේ ගැන බොහෝ අය මට දොස් කියනවා. ඒ ගැන කතා කරගන්න. ඇත්තනේ හාමුදුරනේ. අපි දාන වේලක් හදන්නේ බුද්ධ පූජාවටයි මහා සංඝරත්නෙටයි. මේකේ ඉන්න කාල කන්නින්ට නෙවෙයිනේ හාමුදුරනේ. මිනිස්සු දාන වේලක් හදන්නේ බොහොම අමාරු වෙන්නේ අපේ හාමුදුරනේ. බුදුහාමුදුරුවෝ වුණත් බඩගින්න ඉන්න කෙනෙකුට ධර්මය දේශනා කළේ නෑ කියලා ඔය ඇත්තු දන්නවනේ. ඉතින් මං කොහොමද මේ මනුස්සයාට බණ කියන්නේ? ඒකට බණ කියන්න නෙවෙයිනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සමිති ශාලාවට වඩම්ම ගත් අපිට බණ අහන්න. බණ අහලා එක සසරින් ගොඩ යන එකෙක් නෙවෙයිනේ හාමුදුරුවනේ. හැම දෙයක් දිහාම පටු විදියට බලන්න ලෑස්ති වෙන්න එපා උපාසක. රෝහිතයා ගල් පැල්ල බොරු කියන්නේ හාමුදුරුවනේ. රෝහිතයා ගමත් දාලා ගිහිල්ලා. ඒකට වැඩේ වැරදුනා හාමුදුරුවනේ. එයාට පාර වැරදුනේ නෑ. මන් දන්නේ නැතයි රෝහිතයාගේ තරම. ඒක ගල්ලා ආඳ. ඒකයි මං ඔය ඇත්තන්ට ඒ උපාසකට උපස්ථාන කරන්න කිව්වේ. ඒ වුණාට ඒක වැරදි හාමුදුරුවනේ. ගමෙන්ම කොන්තරපියෙක් නේ එක. ඒකට හාමුදුරන්ට වගේ සලකන්න අපිට පිස්සු නෑ හාමුදුරුවනේ. අපි හිතනට වඩා සමහර හිත් හරි ගැඹුරු විපාක මාත්තු මතු පිටින් පේන්නේ නෑ. එහෙම හිත් කියවන්න ඔය ඇත්තෝ තාම ලාමක වැඩි. අර වඩින පින්වත් ස්වාමීන් වහන්සේ අඳුරනවද? කොහොම හිටියද මාර්ගඵලලාභී උතුම් ස්වාමීන් වහන්සේ නමක්. මාර්ගඵලලාභී උතුමෙක්? සාදු සාදු සාදු. උන්වහන්සේ කවුද අපේ හාමුදුරුවනේ? හිමාලයෙන්ද වැඩි? ඒක නම් මන් දන්නේ නෑ. උන්වහන්සේගේ මාදන්න ප්‍රකාශ රෝහිතයා කෝච්චියට බෙල්ල තියලාලු. මොකක්? ඔළුව කඩෙන් වෙන් වෙලාලු බං. කවුද බං ඔබට කිව්වේ? අර මිනිස්සු එතෙන්ට දුවනවා. පින් දානේ කාපු එකේ විපාකෝ හොඳ වැඩේ උකට. යමල්ලා. හැමෝම ඔහොම ටිකක් නවතිමුකෝ. එතකොට මේ ඉන්නේ කවුද? රෝහිත මානෝ කවට යමනේ හාමුදුරුවෝ ඊට වඩිනවා සමිති ශාලාවට. පුළුවන් නම් වරින් වැද්දෝ කවද්ද බණ ඇවේ. නේද බා? ගාලා ගන්නේ නෑ නෑට. මොකටද ඔකට හාමුදුරුවෝ කැම දෙන්න කිව්වේ? යකෝ මන් දන්නවද? කෑම ටික ළඟට දෙන්නයි. අත හොදවන්නයි. ඒකට හරියට තත්කාර සම්මාන හාමුදුරුවෝ කෙනෙකුට වගේ. උඹ ඕවා ගණන් ගන්න එපා. ගමේ මිනිස්සු කියන්නේ උඹයි මමයි දෙන්නම එකයි කිය. අපි හිතනට වඩා සමහර හිත් හරි ගැඹුරු විපාක මාත්තු. රෝහිතයා කෝච්චියට බෙල්ල තියලාලු. ඔළුව කඩෙන් වෙන් වෙලාලු බං. හැරෙන පැත්තට රැවටෙන්න යන්නේ නැතුව ඔය හිත් පරිස්සම් කරගෙන
හිතේ ස්වභාවය හඳුනගේ මේ සංසාර ගමන නිමා කරගත්තෝ හොඳයි නේද? මරාගෙන අපි හැමෝම බොරු උපාසක කම්වලින් මිදිලා කොහේ යනවද සසර ගමනේ කළුවරේ ඇති දෙයක් නෑ මරාගතට පවතින්නේ දුකමයි ලොවේ පවතින්නේ දුකමයි ලොවේ එහෙව් සසරක නිවන මිස වෙන දිනන්නට කිසිවක් නැතේ දිනන්නට කිසිවක් නැතේ පවතින්නේ දුකමයි ලොවේ जिगज्जा परमारोगा संकार परमादुका एतं ज्ञात्वा यथा भूतं निब्बानं परमं सुखं සියලු රෝග බඩගින්නට යටය සියලු සංස්කාරකයන්ගේ පැවැත්ම නම් දුකට යටය මෙය ඇති සැටියෙන් දැනගෙන සියලුම සැපට වඩා උතුම් සැපත නිවන් මාර්ගය බව වටහා ගත යුතුය. බැතිබර දායකත්වය කලාභූෂණ WM ආරියරත්න චෛත්‍ය හා බුද්ධ ප්‍රතිමා ඇතුළු විහාරාංග නිර්මාණකරණය ප්‍රමුඛයෝ ආරියරත්න ආර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 64 දොඹවැල මහවැල මාතරේ. වාහනයක් පාවිච්චි කරන ඔබ දැනගත යුතුම තැන ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල සියලුම වාහන සර්විස් කිරීම අලුත් වැඩියාව හා නඩත්තුව ජපන් හයිබ්‍රිඩ් වාහන අමතර කොටස් ගෙන්වන්නු හා බෙදා හරින්නු ස්පීඩ් ඔටෝමාට් දඹුල්ල